පත්තිනි දේව ප්‍රතිමාව වැඩැන්වීමෙන් අනතුරුව ශ්‍රී කේමානන්ද ධර්ම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් නිලමේවරුන් වශයෙන් සැරසී ඒ පත්තිනි දේව පෙරහැරට Tamanගේ ගෞරව උපහාර දැක්වීම සිද්ධ කරනවා මේ සත්පත්තිනි නර්තනය. මං කිය අපේ හඳුනන මේ පත්තිනි දේවතාවය සත්වාරයක් ඉපදුනා කියලා කියනවනේ. ඉතින් ඒ සත්වාරයක් ඉපදිච්ච එක සිහිපත් කරමින් ඒ සංකේතවත් කරමින් සත්පත්තිනි නර්තනය. අර පත්තිනි නටුම තමයි පත්තිනි වරු 7 දෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නටනවාට සත්පත්තිනි හත්වරක් ඉපදුනා කියන එක සංකේතවත් කරනවා. ඕම තැම්පත් නැටුම් බොහොම හොඳයි. බොහොම ලස්සනයි. බලන්න ප්‍රියංකරයි, ඇසට ප්‍රියංකරයි. බොහොම ඒ ප්‍රාසංගික අංගයක් විදිහට බොහොම ලස්සනයි. අපි මේ එක්කම මතක් කරන්න ඕනිස මේ 26 වෙනි වතාවට වීථි සංචාරය කරන මේ නැදිමාලේ පෙරහැර සංගමිත්තා මහ පෙරහැර මංගල්‍ය මේ තරම් විචිත්‍රවත්ව වීථි සංචාරය කරන්න අවශ්‍ය ඒ දායකත්වය අපේ නැදිමාලේ සතර පෙරුවේ දායක පින්වතුන් තමයි අපිට ලබා දෙන්නේ. ඒ දායක පින්වතුන්ගේ ශක්තිය, මූල්‍යමය ශක්තිය, ඒ වගේම ශ්‍රම ශක්තිය ඒ සියල්ල එකට එකතු වෙච්ච තැන තමයි අපිට මේ තරම් විචිත්‍රවත් අග්‍රගණ්‍ය පෙරහැර මංගල්‍යයක්